Hi, welcome back to Life with Randy SL YouTube channel. So, please subscribe to my channel, give a like and hit the notification bell. Please. ඉතින් මේ වීඩියෝ එක මං ගේන්නේ පොඩ්ඩක් ගොඩක් පරක්කු වෙලා. මේ මගේ සෙකන්ඩ් ස්කූල් එකේ මෙහි කර්ගිස්තාන් වල අපි ෆස්ම ඕගස්ට් වල ජොයින් වෙච්චම වුණාම අපිව ටීචර්ස් ලව පොඩි අවුටින් එකක් නෝමලි ගෙනියනවා. ඉතින් මේ outing එක ඉතින් මේ ඕගස්ට් සමර් හොලිඩේස් ඉවර වෙලා අපි ඉස්කෝලේ ජොයින් වුණාම අපි මේ ගිය ට්‍රිප් එක. ඉතින් මේක ඇත්තටම මට මතක නෑ මේ කොහෙද කියලා. but බිෂ්කෙක් ඉඳන් සාමාන්‍යයෙන් මිනිත්තු 45ක් වගේ දුරක තමයි තිබුණේ. ඉතින් මේ ලස්සන renting houses වුත් තිබුණා මේ තැනේ. ඉතින් it's a retreat center. ඉතින් ඒ retreat center එකේ ලස්සන පොඩි cottages වගේ මෙහෙම තිබුණා. ඉතින් ඒකට අපිට ඇවිල්ලා rent කරලා ගන්නත් පුළුවන්. මට මතක නෑ මම එදා මේගොල්ලන්ගෙන් leaflet ටිකක් ගත්තා. මේ තැන ගැන හිත එක හොයාගන්න නැහැ. ඉතින් මට දැන් එක හොයාගන්න බෑ because ගිය ඕගස්ට්නේ 2024 ඕගස්ට් වලනේ අපි මේ ගියේ. දැන් ඉතින් 2025 නේ. ඉතින් ඔන්න මේ අපි ටීචර්ස්ලා එකතු වෙලා ගෲප්ස් හදලා අපි මේ සෙල්ලම් කරන්නයි මේ පටන් ගත්තේ. ඉතින් අපේ ගෲප් එක ෆස්ට් මේ ගේම් එකේදී අපි පැරදුනා පළවෙනියෙන්ම. ඉතින් අපි ඒක නිසා බලාගෙන හිටියා. අපි cheer කෙරුවා අනිත් groups දෙකට උනට. ඉතින් කොහොමද ඉතින් හොඳ team build එකක් කෙරුවා මේ games වලින්. අපි ඔක්කොම හොඳට team build වෙලා අපේ ඔක්කොම staff members එක්ක හොඳට enjoy කෙරුවා. ඉතින් මට මේක මම හිතුවේ ඔයගලන්ට පෙන්නන්න because යම් කිසි ඩිෆරන්ස් එකක් ඒ කියන්නේ අපි වෙන රටක වැඩ කරනකොට අපිට මේ වගේ ස්ටාෆ් එකට ස්කූල් එකකින් මෙහෙම දෙනකොට මෙහෙම අපිව ගෙනියනකොට ස්ටාෆ් එක කොලැබොරේට් කරලා එකතු වෙන්න මෙහෙම ගෙනියනකොට මේ එක්කෙනෙක් නිදියේ මගේ යාළුවා සවුත් ආෆ්‍රිකන් යාළුවා එයා නීතියා ගත්තා අපි සෙල්ලම් කරනකොට because එයාට හරි මහන්සි නිසා. ඉතින් මේ මම ඔය රෙන්ට් කරපන අර පොඩි කොටේජ් එකකට එලියට ගිහිල්ලා මම මේ ලස්සන මල් තියෙනවා ඒක ලස්සන රෙකෝඩ් කරුවා. ඉතින් දැන් අපි ගේම්ස් කරලා මේ අපි යන ගමන් අපි මේ කතා කර යනවා මගේ යාළුවත් එක්ක. ඉතින් මේ ආයතේ ඇතුලේ අපේ full retreat center එකේ full center එක ගැනම මේ ලස්සනට ඒකලන් picture එකකට ඇඳලා තියෙනවා which was really nice, something different. ඉතින් මම හිතුවා ඒකත් රෙකෝඩ් කරලා පෙන්නන්න. මට හරි දුකයි මේකේ නම මට මතක නැහැ. හැබැයි ලස්සන රිට්‍රීට් සෙන්ටර් එක බිෂ්කෙක් වල තියෙන්නේ. ඉතින් මේ ෆුල් සෙන්ටර් එකේම ඉතින් වටේම තියෙන්නේ ඉතින් මවුන්ටන්ස් තමයි. ඉතින් ඔන්න බල්ලෙක්
ඒ වගේම මේ රටේ ආවේනික හෝසස්ලයි ඊගල්සුයි. Oh, nice song. මෙහි හරි ෆේමස් හෝසස් and eagles. ඉතින් මේ ආයතේ රිට්‍රීට් සෙන්ටර් එකේ අපි කෑවේ තැන මෙහෙම තමයි එහා පැත්තේ තිබ්බේ. ඉතින් ඔන්න දැන් අපි ආයෙත් ඉස්කෝලෙන් මේ රිට්‍රීට් සෙන්ටර් එකෙන් ඉස්කෝලේට ගිහිල්ලා ඉස්කෝලෙන් අපි අපේ ගෙවල් වලට යනවා. එතන අපි ඉස්කෝලේට ගියාට ඒ කියන්නේ සමහර කට්ටිය ඉස්කෝලේට ගියා. අපි භාගයක් දෙන මැද හරියට අපිට ඕන තැන බැස්සා. ඉතින් ඇත්තට එක හොඳක් තියෙන්නේ අපි මෙහෙම ස්කෝලෙන් ෆොරින් කන්ට්‍රීස් වල අපි මෙහෙම ස්කූල් එකෙන්ම ට්‍රිප්ස් අවුටින්ග්ස් ඒගොල්ලන්ගේ ගානෙන්ම වියදම් කරලා තමයි ගෙනියන්නේ. ඉතින් අපිට කිසිම අපෙන් සල්ලි පේ කරලා යන්න ඕනේ නැහැ. මොකද ඒක මා කියන්නේ because අපේ ශ්‍රී ලංකාවේ ඒ දේ ඇත්තටම වෙන්නේ නැති නිසා. මම අවුරුදු 14ක් වැඩ කෙරුවා. ඒ 14ෙම ඉස්කෝල මම වැඩ කරපු ඉස්කෝල දෙකේම අපිව ට්‍රිප් එකක් යනවා නම් ඒ ට්‍රිප් එකේ අපි භාගයක් ගෙවලා තමයි යන්න ඕනේ. ඒ කියන්නේ ඉස්කෝලෙන් භාගයයි අපි භාගයයි තමයි ගෙවන්නේ. මේ රටේ නම් full ඒ කියන්නේ ටීචර්ස්ට තියෙන ඔකේෂන්ස් වලදී ටීචර්ස්ට ස්ටාෆ් අවුටින්ග්ස් වලදී හැම එකේම අපිට ෆ්‍රී ඒ කියන්නේ අපිට මොකක් අය කරන්නේ නැහැ. which is really good. මම ඒක ගොඩක් සතුටුයි. ඒ වගේම ඇත්තටම ඒක ලොකු දෙයක් ෆොරින් ටීචර්ස්ට. ඒ වගේම ෆොරින් ටීචර්ස්ට විතරක් නෙමෙයි ඕනම ටීචර් කෙනෙක්ට ඒක ලොකු දෙයක් ස්ටාෆ් මෙම්බර් කෙනෙක්ට ස්කූල් එකෙන් කරන හොඳ දෙයක්. ඒක අගය කරන්න ඕනේ. ඉතින් මම හිතනවා අපේ රටෙත් ඒක කරුවා නම් ඒක කරනවා නම් ලොකු දෙයක්. because ස්ටාෆ් එකට අගය කිරීමක් වශයෙන් ඉස්කෝලෙන් තමයි ස්ටාෆ් එකව එකතු කරලා එකමුතුව තැන්වලට ගෙනියන්න ඕනේ. අපෙන් සල්ලි අය කරලා නම් නෙමෙයි. ඉතින් ඔන්න මේ ඉතින් ෆොටෝස් මම ගත්ත ඒ ඔක්කොම දැම්මා. ඉතින් ඔන්න ආයෙත් අන්තිමට මම කියන්නේ subscribe to my channel, give a like and hit the notification bell. මට subscribers ලා ඕනේ. Thanks for watching this video. Goodbye.